අයිසර් බෙනට් පොඩ්ඩක් නවතිනවා. මට තමුසෙත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕන. ගොම්මසෙක් මගේ පස්සේ පන්නනවා. සාමාන්‍යයෙන් ඌර පස්සේ හරක් පන්නන්නේ නැහැ. සතා මොකා වුණත් බෙනාමාමක් දිව්වේ නම් ඌරෙක් වගේ. නේ පොඩට මම බලන්න බෑ. නේ ඕක වහලා දාපන්. හවෙයි. මේ ඇත්තටම හරක කෙනෙක්වත් දන්නේ ඔක වහනවා. මේ පොඩි ගෙට්ටියෙන් කොහොමද අර හරක් එන්නේ? කොහෙද මෙහෙට දුවනවා මිනිහා? මේ බෙන්ට් එකේද? මම දැක්කා ඒ මිනිහා මේ ගේට්ටුවෙන් ඇතුළට එනවා. දැන් ඔයා කවුද? මේ මම කවුද කියලා ඔහෙලට වැඩක් නැහැ. හරිද? මට බෙනට්ට එළියට දෙනවා. හරි? මට ඌත් එක්ක විසඳ ගන්න ප්‍රශ්නයක් තියෙනවා. මාර බොයිස් කෙනෙන්නේ මෙයා. කිසි අඟපුලවක් නැතුව අපේ ගේ ඇතුළට ඇවිල්ලා මං කවුරු නම් තමුසෙලාට මොකද කියලා අහනවා. ඇයි දන්නේ? මම හොරෙක්වත් වංචාකාරයෙක්වත් නෙමෙයි. හරි? ඔහෙල තමයි හොරාව හංගගෙන ඉන්නේ. ඌ මට පොල්ලක් තියලා දැන් පැන ඉන්නේ. මේ තිනවා ගයිඩ් කාඩ් එක. මොකක්ද හසරල් වෙලා තියෙන්නේ? ඈම්මා මෙයා මේ බෙනාමම හොයනවා. ෂා අංකල් දැන් නිකන් පොළවේ ගහපු ගෙම්බා වගේ හිටියට ඒ කාලේ මාර ලස්සනට ඉඳලා තිනවනේ. මේ අරලිය. ගතිනේ. ගති නේන්න. ෂෝ. පැත්තට ටිකක් ඔයා වගේ නේද? හා? අම්මාවට වැටෙන්න මාව ඔහෙලා කොළොප්පකට ගත්තද? මහත්තයා පොඩ්ඩක් වාඩි වෙන්නකෝ. අපි තියෙන ප්‍රශ්නයක් ගැන කතා කරලා විසඳ ගමු. බෙනට් කියන්නේ මගේ මයි. තරහ වෙන්න එපා නෝන කියනවට. බෙනට් ඔහෙගේ මල්ලි වුණාට ඌ කම්බ හොරේ. හරි. දැන් අපේ බෙනාමාමා අංකල්ට මොකද කර කියලා කියන්නකෝ. කොවන්නේ නේ. පස්සෙන් පැන්නවද? ඒක නම් වෙන්න බෑ. කකුල් දින එකේ කවදාවත් පස්සෙන් පයින් නෑනේ. අනික පස්සෙන් පැන ගොඩක් දුර යන්න බෑ. පිස්සා.
ප්‍රකාර මිනිස්සුන්ගේ දත් ඇඳි පිටින් ගලවපු ඔයා මේ රුපියල් 10000 දතකට මාට්ටු උනානේ බෙනා මාමේ. කියලා වැඩ. මං තාත්තා කෙනෙක් නැතුව කාගේවත් කතාවක් නාහ දරුවෙක් උස්මහත් කරා. එහෙම ජීවත් වෙච්ච මට එයා හින්දා කතා අහන්න පුළුවන් දරලිය. අනේ එයාට කියාපොද කතා දන්නේ එයාය මමනේ. මොකද කතා කියන්නේ උන් එයාට කියනවයි. ඔය මෙයාව හොයාගෙන මෙහාට ආපු පළවෙනි නායකාරයාද? වතාවක් මුස්ලිම් මිනිස්සෙක් මේ මිනිහව මරන්න ගියා. මාම දැන් ඔය කොහෙද යන්න හදන්නේ? ඉබාගාති. මාමේ අම්මගේ කේන්ති තව ටික ලාකින් නිමෙනවා. උඹලගේ අම්මගේ හිත ගෑස් ලිපක්නේ. හිටපු ගමන් නිවෙන්න. මේ බෙනා මාමා ඉස්සරහට තියපු පාය ආපස්සට ගන්න නෑ පුතේ. දැන් ගත්තේ නම් ඔය. ඒ දැන්නේ. මම යන්න හිත හදාගත්තා. මට ඉන්න බෑ. මාමේ මන් නොයා උඹලගේ අම්මටත් නිින්ද යන එකක් නෑනේ. එහෙම නෙවෙයි මාමේ. ඒක මොනවද හොයන්නේ? බුරුසුව. අගෙදින් උඹත් මට යන්න එපා කිය යන්නම බඩු හොයලා දෙනවනේ. උඹත් අම්මා වගේම කල්ල කපටි අම්මන්ඩියා. ගියන් තියපන් මේක ඇතුලේ. මම මේකේ හැර යනවා අක්කා. කොහේ ගියත් ඕගොල්ලෝ ගැන මතකේ මගෙන් ඈත් වෙන්නේ බලා මොකද hina වෙන්නේ? කුරුළු කුඩු වගේ තිබුණු අපේ පවුල කැඩිලා බිඳිලා විසිරුණාට උඹලා සතුටුයි. උඹලත් මහයුන් වගේමයි. දැක්ක නේද ගස්සගෙන ගිය හැටි. මගේ මුළු ජීවිත කාලෙම කැප කරුවේ එයා වෙනුවෙන්. මමත් කසාද බැඳන මගේ උසට දරුවාද. උන් අද ඉස්කෝලෙට යනවා. මේ බයිසිකලේ දාගෙන මාව ගෙදර එක්කන් යන්න. ඔයාලා මේ යන්නද? නැතුව මම වෙන කොහෙ යන්නද? ඊයා ඔන්න අපර්ණා ඕගොල්ලන්ට මට පිට වෙන්න වෙලාව ඇවිල්ලා.
අද වෙනා මාමා පොල්ල තියපු කෙනෙක් පොල්ලක් කරගෙන පස්සෙන් එළවන ගෙදරටම ආවා. මෙයා මේ ප්‍රියංවද ආන්ටිගෙන් බේරෙන්න තමයි මෙහි ආවේ. පොල්ලක් නෙමෙයි යන්නේ. ඉංග්ලන්ඩ් වලට වීසා ගන්න එක මරදාන්ට බස් ටිකට් එකක් ගන්නවා වගේ කියලා හිතන් හිටපු කෙනෙක් මාව හොයාගෙන අපේ ගෙදරට ආවා. අපේ ප්‍රියංවද කිසිම හෙවිල්ල බැලිලක් නැහැ. මගේ කෙස් වල්ලෙන් අල්ලලා මාව දොට්ට දැම්මා. මේ වෙනා මාමා ඔයා තමයි වැරද්දක් කරලා චණ්ඩීකෝයේ ගෙදරින් එළියට බහලා ආවේ. අනේ ඕගොල්ලෝ ඔක්කොම ඉතින් ප්‍රියංවදාගේ පන්දකාරයෝනේ. යන්න එන්න තැනක් හොයාගන්නකම් මම මේ ඉන්නේ කොයාට කරදරයක් නෙවෙයි නේද අපර්ණා. සුදේශ් ලංකාවට ආපු ගම මං එයා ගාවට යනවා. තමන්ගේම සහෝදරිය එළියට දාපු වෙලාවේ තමන්ගේම සහෝදරයෙක් වගේ මාව පිළිගත්තට ඔයාට ස්තුතියි. හිත තුටින් බරවන පැතුම් හිටවන ඉසුරු බර අනාගතයක්ම වේවා. යසෝමා පෙරට් මාත්‍යට කාමරයක් ලෑස්ති කරන්න. කොමි ගේනි යසෝමා මට නන් AC කාමරයක් ලෑස්ති කරන්න යසෝමා. මට AC හොඳ නෑ. එම්බ්‍රිස් ආව. Could you just read me the registration number of that car in front, please? මේ බිනා මාමේ කරුණාකර එක channel එකක් බලනවා. මේක මල කරුමේ. එකක් බලන්න පුළුවන් නේ තමන්ගේ ගෙදර හිටියන. අපිට තම්බෙන එක කාලා අපේ ටීවී එක බලලා. මෙයාගේ පෙට්‍රල් වලින් ගෙදර යන්න ඔයාලට ලැජ්ජ නැද්ද? යකෝ පුතේ. දැන් දුම්කො දිනාවේ. හා? දුකට මචං. මෙන්න මොකටද? ඇල්මනුයි මදාරයි මේක වහදන වෙලාවේ බලල් පැටියෙක් හදාගත්තා නම් අඩුතරමේ කකුල් දෙකේවත් ඇතිලි. වැඩේ කියන්නේ ගෙවල් වල හදන සත්තු කෑම වෙලාවටවත් ගෙදෙට්ට එනවා. මේක ඒ වෙලාවට අපිව කන්න මෙහාට. පොඩ බලංග පුතේ. ඕනේ මම බලන්න. උදුමයි. උඹලගේ අම්මා ස්වේච්ඡාවෙන් වැඩක් බාරගත්තා. අබ්බා. උඹලා ගෙදර එලෝට මෙලෝට දෙකටම නැති කියන්නේ බං දෙලෝට මදිපති වෙන්න හදන. ඔයා මටද ඒක මේක කිව්වේ? ඔයා මොකද චටාස් කියලා නල්ලට අත ගහගත්තේ? මාත් ගැස්සුණා. ඇත්තමයි නිරේෂ්. බාපේ මාමාට නේ ඒකම එක කිව්වේ. ඇයි ඉඳගත්තේ? මට ඒක මේක කියලා තව තප්පරයක්වත් මෙතන ඉන්න ලැජ්ජ නැද්ද? හරි
හරි ඉතින් මට සමාවෙන්න එක කියවුණානේ. බලා තාම හැදෙන වැටෙන ළමයි හින්දා මං ඉවසනවා. නැත්නම් මං දණී කරන දේ. Into his fourth over, 2 for 25. ආබෙන. ඔයාර ඉතාලියාව කුලමයට එහෙ සිටිසන් තියනවද? ආයිත් අහලා. ඒ වයසක ජෝඩුව මලාට පස්සේ ඒ සිටිසන් දෙකත් අපේ රිකියට අයිති වුණා. දැන් රිකියා ඩුවල් සිටිසන්. සිටිසන් දෙකක් තියෙනවා. එලවට එකයි මෙලවට එකයි වගේ වෙන්න ඇතිනේ. වෙන්න ඇති. බෙනා මාමා මෑන්ස්ට කියලා බැරි වේද අපි දෙන්නත් මෙමින් සරේ හෙට තට්ටු කරලා දාන්න. අනේ ඔව් වෙන. අර ළමයට කියලා මේ දෙන්නවත් යවන්න බලන්නකෝ. ඔයත් දැන්නේ ඕම කතා කරන්නේ. මුලින්ම ඔහම පින්සෙන්නේ වුණා නම් මෙලහකට මූ නෙවෙයි. මේක ඇමරිකාවේ. මේක සෝමාලියා. ඕන එකක් බලා ගන්න. Benaya, Nona, Mardi Martna, Nona ko hausa කරගෙන දෙන්න රුපියල් 1000 දෙන්න කියලා. ඒකලේ නාවි Benaya. මේ රිකියා මමගේ නම් දුක කෑවා. මල යක්ෂණී. Benaya, Benaya.